Power on. Bluetooth mode. नमस्कारी को Power on. Bluetooth mode.
මේනින් වහන්සේ මෑණියන් වහන්සේ මේ පැවිදි බිමට ඇතුළත් වෙලා වර්ෂ 4ක් පෙර නිමිති කරගෙන සිදු කරන පින්කම් මාලාවේ ධර්ම දානමේ පින්කම තමයි දැන් මේ අවස්ථාවේ සිදු කරනු ලබන්නේ. ඉතින් මේ පින්වත් මෑණියන් බොහෝ කාලයක් අපේ ඇසුරේ ඉඳගෙන මේ ආර්ය ප්‍රතිපදාව අවබෝධයෙන් වඩාගෙන යන කාල පරිච්ඡේදයේ තුලදී මේ තමන්ගේ ආරාමයේ බොහෝ මහසීලා නිර්මාණය කරගෙන ඒ සදහති පුද්ගලයන්ට පැමිණිලා ආගමික වතාවක් කරගන්නට ඒ ප්‍රතිපත්ති පූජාව දියුණු කරන්නත් ආවස පූජාව පවත්වන්නත් සුසු පරිසරයක් මේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ විශාල සම්දෙමින් සිදු කරගන්න හැකියාව ලැබිලා තියෙන බව මේ පරිසරයේ දිහා බැලුවාම අපිට බොහෝම උදාාරතර ප්‍රීතියක් ඇති වෙනවා. හිතේවත් ලෝකේ හට ගන්නවා. ලෝකයේ යථාර්ථයේ හිතේ යථාර්ථයේ විවිධ දකිනවා. ඇස කියන්නේ පුරාණ කර්මයක්, ඉන්ද්‍රියක්, ద్వාරයක්, ආයතනයක්, ශක්ති හතරක්, සුද්ධාර්ථ කලාපයක්, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඇසේ පඨවි ධාතුව, ඇස කියන රූපේ පඨවි ධාතුව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඇස රූපේ ආපෝ ධාතුව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. තේජෝ ධාතුව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වායෝ ධාතුව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ධාතු හතරම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ප්‍රසාද රූපය, චක්කු ප්‍රසාද රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ප්‍රසාද රූපයට බාහිරින් ඇති පවතිනවා වර්ණ රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. හට ගන්නවා චක්කු විඥාන ධාතුව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. චක්කු විඥාන ධාතුව තුළින් නිකුත් වෙනවා නාම ධර්ම පහක්. සිතුවිලි පහක් පස්සේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වේදනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සංඥාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. චේතනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මානසිකාරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. නාම ධර්ම පහව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය පංච උපාදානස්කන්ධේ බලන සිටේ රූපස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වේදනාස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සංඥාස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සංකාරස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. විඥානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වය පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධයන්ට සම්මුඛ සරණයි. සදහම් පිටයි සංකල්ප වර්ණයි. එතකොට අද මේ ආර්ය නිකේතනයේ මේ ආරාමේ වැඩ වාසය කරන ධම්මපාලනී දීපා මෑණියන් වහන්සේගේ පැවිදි වෙලා අවුරුදු 4ක් නිමිති කරගෙන මේ පින්කම සිදු කරන ලබනවා. ඊළඟට ගර්භණී මාතාවක් පවිත්‍රා සංදීපනී මෑණියන්ට හිතු දීලෝකී සුවේ සූපත් වේවා, පින්වත් දරුපතක් ලැබේවා කියන ආශිර්වාදාත්මක අදහසක් පෙරදරගෙන තමයි මේ පින්කම සිදු කරන්නේ. සර්ව ප්‍රකාර සිද්ධාර්ථා සියලු කුසල ශක්තිය අපි හැම දිනාටම විකාකාරෝ විතාවා ඥාත්‍යාදී සංසාර දුකින් අතුරුදී උතුම් වූ නිවන සැනසීම සඳහා මේ ධර්ම දානමේ පින්කම පාරමිතාවක් වේවා කියලා සාදු. දේශනාවේ සඳහන් වන ආකාරයෙන්
ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා ධර්ම ශ්‍රවණාන් සංසිව ධර්ම දිනාට යහපතක් වේවා. සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිය සද්ධා සීල දයාවා සම්බුද්ධ දුත්තං නමෝ